පසුගිය දවස්වල ඇති වුණ ආපදා තත්ත්වයත් එක්ක පීඩාවට පත්වුණු ජනතාවට සහන දෙන්න රජය අලුත්ම තීරණ කිහිපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම අස්වැසුම්ලාභීන්ට සහ පාසල් යන දරුවන්ට ජනවාරි මාසයේදී විශේෂ දීමනා කිහිපයක් ලැබෙන්න නියමිතයි. අද අපි බලමු මේ මුදල් ලැබෙන්නේ කාටද සහ කොහොමද කියලා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළා රුපියල් බිලියන 500ක අතිවිශාල මුදලක් ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් වෙන් කරලා තියෙනවා කියලා. මේකෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ පීඩාවටපත් ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවන්නයි. ඔබ අස්වැසුම ලබන පවුලක නම් ආපදාවලින් පීඩාවට පත් වුණා නම් අලුත් පාසල් වාරය ආරම්භ වෙනකොට දරුවන්ට අවශ්‍ය පාවහන් සහ පොත්පත් ගන්න රුපියල් 6000ක වවුචරයක් සෑම අඩු ආදායම්ලාභී දරුවෙකුටම ලැබෙනවා. ඊට අමතරව ආපදාවට ලක්වුණ පවුල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් 25000ක දීමනාවක් ජනාධිපති අරමුදල හරහා ලබා දෙනවා. ඉතින් මේ සහන ලබා ගන්න ඔයාලගේ ග්‍රාම නිලධාරිතුමා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම 2025 ජනවාරි මාසයේ සිට සුපුරුදු පරිදි අස්වැසුම මාර්ග ලැබෙන අතර ලකුණු මට්ටම් අනුව අලුතින් ප්‍රතිලාභීන් ඇතුළත් කර ගැනීමත් දිගටම සිද්ධ වෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ආපදාවට ලක්වුණු පාසල් සිසුන්ට අපි කලින්ම කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. ඒ කියන්නේ අපි දෙනවා කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. මේ රුපියල් 25000ක දීමනාව ලබා දෙනකොට එකක් රුපියල් 10000ක් අපි ජනාධිපති අරමුදලෙන් ලබා දෙනවා. රුපියල් 15000ක් අපි භාණ්ඩාගාරයේ සල්ලි වලින් ලබා දෙනවා. ඒක තමයි අපේ තීරණය තියෙන්නේ. තිබුණු ප්‍රශ්නේ තමයි දැන් මේ පාසල් ඒ දරුවා ආපදාවට ලක් වුණා කියලා කවුද හඳුනාගන්නේ? ඒක අපිට හරි පැහැදිලි මේක විදුහල්පතිට හඳුනා ගන්න බෑ. අපි ගියාට පස්සේ අපිට සාකච්ඡාවලදී තේරුණා මොකද විදුහල්පති සීමාවෙ නෙමෙයි තියෙන්නේ ඉස්කෝලේ යට වෙලා නැහැ ගෙදර යට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ගෙදර යට වෙලා නැහැ නේද ඉස්කෝලේ යට වෙලා. ඒ නිසා විදුහල්පතිට හොයාගන්න බෑ. ඒ නිසා මේ කිව්වා ග්‍රාම නිලධාරි මහතුරුවරයා මේ සංඛ්‍යා දත ටික ගන්න කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් 25000 දීමනාව දෙනකොට ඒගොල්ලෝ දන්නවා කවුද මේ කියලා. මොකද දැන්ට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය අනුව පවුල් 6,20,000යි. පවුල් 6,20,000 තමයි දැන් ආපදාවට ලක් වෙලා තියෙන කියලා වාර්තා වෙලා තියෙනවා. ඒතර මේ පවුල් 6,20,000ෙම ඉන්න දරුවෝ ඉන්නවනම් අනේ දරුවන්ට ආපදාවට ලක් වුණු දරුවන්ට අපි රජයෙන් 15,000ක දීමනාවක් ලබා දෙනවා. ඒතර ඒ තොරතුරු එකතු කරගන්න පුළුවන් ග්‍රාම නිලධාරි මහතුරුන්ට අනේ ග්‍රාම නිලධාරි මහතුරුේ තොරතුරු එකතු කරගත්තට පස්සේ ජනාධිපති අරමුදලට ලේසියි. මොකද ජනාධිපති අරමුදලට පහළ යාන්ත්‍රණයක් නැහැ. ඒතර පහළ යාන්ත්‍රණයේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයට ග්‍රාම නිලධාරි මහතුරු එකතු කරලා ඒක ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා ලබා දුන්නට පසුව ඒ නාම ලේඛනයටම නැවත රුපියල් 10000ක් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන්න පුළුවන්. එහෙම වුණාම මම හිතන්නේ අපිට රුපියල් 25000 පාසල් දරුවෙකුට ලබා දෙන්න පුළුවන්. අපි උපරිම උත්සාහ කරන අලුත් පාසල් වාරය ආරම්භ කරන්න කලින් මේ මුදල් ලබා දෙන්න ඕන කියන ස්ථාවරයක අපි ඉන්නේ. ඒතර ඒක මම හිතනවා පාසල් ළමයි නැවත පාසලට යම සදා. අපි දැන්ටමත් වෙන් කළා තියෙනවා සමෘද්ධිසා ළමයි 200ට අඩු පාසල් වලට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන්න. ඒවා කිසි දෙයක් අපවාදු කරන්නේ. ඒ දීමනාව එසේම ලබා දෙන ගමන් මේ විශේෂ ආපදාව හේතු කොටගෙන අපි ඒ ළමුන්ට ඒ රුපියල් 25000 දීමනාව ලබා දෙනවා. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ පරිපූර්ණ කැස්සමීන්තුව තුළ තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත්